කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න දැන් වෙලාව 4යි මාර විතර වෙලා පාන්දර. ඉතින් අද අපිට ළමයිට ඉස්කෝලේ ගෙනියන්න මොකක්ද මන්ද පාටියක් තියෙනවා එයාලගේ. ස්ට්‍රෝබෙරි වගේක් හම්බුණා. ඒව කපලා සෝදලා පිරිසිදු කරලා පොඩි කප් වලට දාන්න ඕන. ඒ වගේම චොක්ලට් ක්‍රීම් එක තමයි ඒක හදන්න තියෙන්නේ. මෙන්න මේ චොක්ලට් වලින් තමයි මම චොක්ලට් ක්‍රීම් ටික හදාගන්නේ. ඉතින් මේක ටිකක් වෙලා යන වැඩක්. ඒ කියන්නේ ගොඩාරියක් මේ පරාවුල මේ අරාබියන් පරාවුල කියන්නේ ස්ට්‍රෝබෙරි වලට. ඉතින් ගොඩාරියක් තියෙනවා. මෙන්න මේ විදිහට යටින් වතුර ටිකක් තියලා තව භාජනයක උඩින් තියලා ඩබල් බොයිලින් කරලා තමයි මම මේ චොක්ලට් ක්‍රීම් එක හදාගන්න හදන්නේ. මේ වගේ චොක්ලට් 4ක්ම මම ගත්තා. ඉතින් මෙන්න මේ විදියට චොක්ලට් ටික ඉස්සෙල්ලම මම කරන්නේ කෑලි වලට පොඩි සාමාන්‍ය කෑලි වලට කඩා ගන්න එක. ඉතින් මේ ටික මට තනියෙන් කරන්න බෑ. අද මගේ යාළුවත් මට උදව් කරන්න. එයත් අද උදෙන්ම නැගිටිුණා. මෙන්න මේ විදියට මම චොක්ලට් ටික කඩාගෙන මෙන්න මේ විදියට ගින්දර සාමාන්‍ය අඩුවේ ගානට තියලා මීඩියම් මට්ටමට තියලා ඩබල් බොයිලින් කරගන්නවා. මේක විනාඩි 10ක් 15ක් විතර යනකොට ක්‍රීම් එකක් වගේ එනවා. මේ දැන් මේ භාගයක් වගේ හැදීගෙන ඇහිලා තියෙන්නේ. ඔයාලට පේනවනේ. ඉතින් මේ වගේ දේවල් නම් කරන්නේ මම කැමැත්තෙන් සතුටෙන්. මොකද මේ ටික අරගෙන යන්නේ කොහේ වුණත් ළමයිනේ, පුංචි ළමයිට කන්න දෙන්නනේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් චොක්ලට් ක්‍රීම් එක හදාගත්තා. ඊළඟට මේ තියෙන්නේ සෝදලා පිරිසිදු කරගත්ත ස්ට්‍රෝබෙරි ටික. ගෙදර ස්ට්‍රෝබෙරි පිරිසිදු කරන්නේ වතුරයි විනාගිරි ලුණුයි දාලා තමයි පිරිසිදු කරගන්නේ. ඊළඟට මම ස්ට්‍රෝබෙරි ටික මෙන්න මේ විදිහට ගෙඩියක් 4ට කපා ගත්තා. ඒකෙත් තෙත මාතු කරනවා. ඊළඟට මෙන්න මේ වගේ ස්ට්‍රෝබෙරි ටික පීද ගන්න ඕන. මේ මොකද ඒවා වතුර තියනවා. නැත්තම් ටක් ගාලා ස්ට්‍රෝබෙරි තැම්බෙන්න වගේ එනවා. ඒවා අනිවාර්යෙන් වතුර අයින් කර ගන්න ඕන. ඊළඟට මෙන්න මේ විදිහට ස්ට්‍රෝබෙරි ටික මම කප් වලට දාගත්තා. ඔයාලට පේනවනේ. මෙන්න මේ විදිහට තමයි හදාගත්තේ. ඊළඟට අර හදාගත්ත චොක්ලට් ක්‍රීම් එක මෙන්න මේ ස්ට්‍රෝබෙරි ටිකට මේ ටික ඔක්කොම උඩින් වැක්කුරුවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි චොක්ලට් ටික දාලා ස්ට්‍රෝබෙරි ටික හදලා ඉස්කෝල ළමයින්ට යවුවේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, සතුටින් ඉන්න.